හෙලෝ බඩිස් කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අලුත් විදියට redeems add කරන්නේ. ඒ කියන්නේ background එකක් නැතුව මෙච්චර කාලෙක ඔයගොල්ලෝ add කරේ background එකක් තියෙන redeems එකක් නේ. ඔයගොල්ලෝ දැන් ලොකු streamers එකේ live බලනවා. ඔයගොල්ලෝ දැකලා ඇති දැන් මනියාගේ වගේම මනියා පාවිච්චි කරන්නේ background නැති redeems තමයි එයාගේ stream එකේ පාවිච්චි කරන්නේ. එතකොට මාර විදියට stream එකේ quality එක වැඩි වෙනවා. නිකන් සාමාන්‍ය විදියට display වෙනවට වැඩිය. ඒ වගේම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද loop in නැති redeems. ඒ කියන්නේ repeat වෙන්නේ නැති redeems ඇඩ් කරන්න කියලා. මගෙන් Discord එකෙත් මට මැසේජ් එකක් දාලා අහලා තිබ්බ එක්කෙනෙක් කොහොමද loop in නැතුව redeems හදන්නේ කියලා. අන්න ඒ ප්‍රශ්නෙට solution එකක් මේ වීඩියෝ එකේදී අද දෙනවා. කොටින්ම කිව්වොත් කොහොමද ඔයාගේ stream එකේ quality එක වැඩි වෙන විදිහට redeems ඇඩ් කරන්න කියලා මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කලින් redeems ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලපු නැති කට්ටියට මෙන්න මෙතන උඩ තියෙන කාඩයෙන් ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ඒක මම ෆ්‍රී මං හදපු ඒ දවස්වල මං හදපු redeems pack එකම ෆ්‍රී දීලා තියෙනවා ඕගොල්ලන්ට ඇඩ් කරගන්න විතරයි තියෙන්නේ. හරි. කමන්න මේ වීඩියෝ එක බලපු නැති අයට වරු වෙන්න දෙයක් නැහැ. අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද ඔයාලට A to Z redeem එක හදන්න කියලා. මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. මොකද අද පොඩ්ඩක් background එක නැතුව හදන විදිහ මම කියලා දෙනවා. ඒකින්ද time stamps දාලා තියෙන්නේ ඔයාලට. ඒ කියන්නේ අවශ්‍ය කැලේ විතරක් බලලා යන්න පුළුවන්. නැත්නම් entire වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. මේකෙදී මම කරන ස්ටෙප් ටික follow කරලා ඔයාලට lazyම redeems ටික add කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මම හැමදාම කියනවා වගේ අපේ Discord community එකට join වෙන්න link එක වීඩියෝ එකේ description එකේ තියෙනවා. ඒකෙන් join වෙලා ඔයාලට community එකේ ඉන්න කට්ටියගෙන් අහලා ඔයාලට solution එකක් ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. හරි. මුලින්ම ඔයගොල්ලෝගේ browser එක on කරගෙන Streamlabs කියලා search එකක් දෙන්න. Streamlabs කියලා search එකක් දුන්නට පස්සේ මේ උඩින් වෙන link එකෙන් යන්න. කලින් වීඩියෝ බලලා තියෙනවා නම් මේ මම මේ පොඩි දේත් ඔයගොල්ලන්ට කියද්දි boring නැති. මම අර කියන්නේ මුලින්ම ඒ කියන්නේ මේ වීඩියෝ විතරක් බලන්න එන කෙනෙක්ට කොහොමද ඒ ටික දන්නේ නැත්නම් කරන්න කොහොමද කියලා. මොකද එයාට මම අර වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලලා ඉන්න කිව්වොත් එimhe එයාටත් boring වෙනවා වැඩේ කරන්න එපා වෙනවා. ඒකින්ද තමයි මම මේ step by step කියන්නේ. ඔයාලට time stamps දාලා තිනවා. එහෙම කේස් එකක් තියෙනවා නම් ඒ අදාළ එක විතරක් බලන්න පුළුවන්. right. මේකේ මම log වෙලා තියෙන හින්දා dashboard එකට යනවා. ඔයා log වෙලා නැත්නම් ඔයාලට log වෙලා YouTube එකෙන් හරි Facebook එකෙන් හරි සරලවම log වෙලා dashboard එකට යන්න පුළුවන්. හැබැයි ඔය Cloudboard redeems හදද්දී අනිවාර්යෙන් YouTube එකෙන් log වෙන්න ඕනේ. ඉතින් මේකෙදි මම dashboard එකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම යනවා Cloudboard කියන එකට. right. Cloudboard කියන එකට ගියාට පස්සේ ඕගොල්ලෝ දන්නවා මේ link කොහමද YouTube එකට add කරන්නේ. ඒ දේවල් ටික දන්නවා. ඒ ටික මම මේ කියන්නේ නැහැ. එහෙම වුණොත් මේක පැක් විතර දික් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඒකින්ද මේ ඒක ඕගොල්ලෝ බලන්න අනිත් වීඩියෝ එකේ මම කියලා දීලා තිනවා. ඒකේ time stamps දාලා තියෙනවා මම හැම වීඩියෝ එකේම. ඕගොල්ලන්ට ඒක කොහොමද කියලා බලන්න පුළුවන්. මෙතන Cloudboard active වෙලා තියෙන්නේ. මේකෙන් ඕගොල්ලෝ යන්න store කියන එකට. ඕගොල්ලෝ දන්නවා අපි store එකට තමයි අපේ redeems add කරන්න කියලා. මේ මම add කරපු පරණ redeems වගේක් තියෙන්නේ. මේ ටික දැන් මට වෙනස් කරන්න ඕනේ. මම මගේ stream එක පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා. ඉතින් මේ ටික වෙනස් කරන්න ඕනේ මට. වෙනස් කරද්දි right. දැන් අපි මේකට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් අපිට add කරන්න පුළුවන්. අපි දැන් බලන්න ඕනේ green screen. ඒ කියන්නේ green screen තියෙන memes ටික අපිට හොයාගෙන අපේ stream එකට add කරන්න තියෙනවා. ඒකට මම යනවා YouTube එකට. YouTube එකට ඇවිල්ලා තියෙන්නේ. මම මෙතන දෙනවා green screen memes කියලා. එහෙම දුන්නට පස්සේ අපිට සෙට් එකක් එනවා. මෙතන ප්ලේලිස්ට් එකක්ම අපිට බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා මෙතනින් ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතනින් ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ මෙන්න මේ share කියන බටන් එක දීලා link එක copy කරගන්න. ඊට පස්සේ y2make කියන site එකෙන් ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතනින් ඔයගලන්ට ඔයාට අදාළ quality එක දීලා මම 1080p ගන්නවා. මෙතනින් දීලා කෙලින්ම download කරන්න හැකියාව තියෙනවා. මේක මගේ කලින් තියෙන හින්දා මම මේක cancel කරගන්නවා. right. මේ විදිහට ඔයගලන් download කරගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයගොල්ලෝ බලනවා ඇති සිංහල memes. දැන් සිංහල ඒවා ගොඩක් ඒවා green screen නෑ. මට හම්බුනේ මනියාගේ ඒවා තියෙනවා. ඉතින් ඔයාට YouTube එකේ ගන්න පුළුවන් මනියා green screen කියලා.
ඔයාට මනියා ග්‍රීන් ස්ක්‍රීන් එකට ගියාට පස්සේ මේ මනියාගේ ගොඩක් මන් දැක්ක දාලා තියෙනවා. ඉතින් මේකෙන් ඔයාට ගන්න පුළුවන්. රයිට්. මේකෙන් අපි එකක් ගමු. මේකේ මම කොපි දීලා Y2Mate එකට ඇවිල්ලා මේකේ මම ලින්ක් එක පේස්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක අපේ Streamlabs එකට ඇඩ් කරගන්න. රයිට්. මම මෙතනින් new item එකක් විදියට මේක ඔයාලට ඇඩ් කරලා පෙන්නන්න. මෙතනින් මම create new යනවා. මෙතන අපි බලමුකෝ ඒක වීඩියෝ එක ප්ලේ කරලා පොඩ්ඩක් මොකක්ද මේකේ තියෙන්නේ කියලා. ගොබෙක් තවස ගොබෙක් නික වැඩක් බලා යන මනුස්ස යන්න අපි ඉතින් මේකට නම දෙමු ටයිටල් එකම කොපි කරලා මම ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා. රයිට්. ඊට පස්සේ කොස්ට් එක මේකේ ඔයාට කොච්චර කොස්ට් එකක් ඕනද පොයින්ට් කොච්චරක් ඕනද මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක බලන viewer කෙනෙක්ට ඒක මම දෙන්නම් 25ක් විතර. ඊට පස්සේ quantity එක -1 තියන්න. ඒ කියන්නේ unlimited. ඊට පස්සේ global countdown එක මම 60ක් දෙනවා. user countdown එකත් 60ක් දෙනවා. ඒ කියන්නේ ඔයා එක redeem එකක් පාවිච්චි කරාට පස්සේ විනාඩියක් ඉන්න ඕනේ. තව මේ redeem එකම ආයෙසරයක් පාවිච්චි කරන්න. රයිට්. ඊට පස්සේ මම next යනවා. එතනින් ඔයාට thumbnail image එකයි sound file එකයි select කරන්න තියෙනවා. රයිට්. මෙතනදී අපි දැන් අපි වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගත්තට වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම එකටනේ තියෙන්නේ. දැන් අපි ඒක separate කරගන්න ඕනේ. ඒකට ඔයාට පුළුවන් Premiere හරි CapCut හරි software එකක් පාවිච්චි කරන්න. ගොඩක් අය මං හිතන්නේ Premiere දන්නේ නැහැ. CapCut තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාට CapCut එකෙන් පුළුවන් audio file එකයි video file එකයි වෙනම ගන්න. ඉතින් මට ගොඩක්ම family Premiere මම Premiere පාවිච්චි කරනවා. right. මම මෙතනින් new project එකක් හදා ගන්නවා. මෙතනින් මම redeems කියලා දෙන්න. මම මෙතන new redeems කියලා එකක් හදලා තිබේ folder එකක්. මම ඒක දෙනවා දීලා open කරලා save කරනවා. right. ඊට පස්සේ මම මේ වීඩියෝ එක ඇදලා දාගන්නවා මගේ ප්‍රොජෙක්ට් එකට. right. මේක තියෙනවා. right. ඔයගොල්ලන්ට පේනවා මෙතන audio file එකයි video file එක වෙනම තියෙන්නේ. මම මේකේ audio එක විතර audio එක mute කරලා වීඩියෝ එක export කරගන්නවා. මම වීඩියෝ එක සවුන්ඩ් නැතුව එක්ස්පෝර්ට් කරගත්තා. දැන් මට ඕනේ ඕඩියෝ එක විතරක් එක්ස්පෝර්ට් කරගන්න. මම මෙතනින් ආයෙ එක්ස්පෝර්ට් ගිහිල්ලා මෙතනින් ෆෝමැට් එක MP3 දාලා මේක එක්ස්පෝර්ට් කරගන්නවා. ඒක හරි. මට මේක අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් මම මෙතන අයිකන් එක ක්ලික් කරලා මෙතනින් ගිහිල්ලා මෙතන අපේ ඕඩියෝ එකයි වීඩියෝ එක දෙකම තියෙනවා. මෙතන අපි වීඩියෝ එක දාන තැනට අපිට ඕඩියෝ එක පෙන්වන්නේ. ඒකයි මෙතන වීඩියෝ එක විතරක් පෙන්වන්නේ. right. මම මෙහෙම ඇඩ් කරනවා. right. ඇඩ් කළා ආවට පස්සේ මම මේක සිලෙක්ට් කරනවා. right. අපේ වීඩියෝ ෆයිල් එක සිලෙක්ට් වුණා. ඊට පස්සේ ඔඩියෝ ෆයිල් එක අපිට සිලෙක්ට් කරන්න ඕනේ. right. දෙකම සිලෙක්ට් වුණා. මෙතනින් ඔයා මේ redeem shows alert කියන එකට ටික් එකක් දාන්න. මොකද එතකොට තමයි redeem එක ඔයාගේ stream එකේ පෙන්වන්නේ. නැත්නම් chat එකේ විතරයි පෙන්වන්නේ. right. ඊට පස්සේ keyword එක මම දෙනවා. මේ keyword එක ගහලා තමයි ඔයාගේ stream එකේ ඉන්න කෙනා පාවිච්චි කරන්න ඕනේ. redeem එක මම මෙතනින් දෙන්නම්. කියලා මේ මෙතැන්ට දාන ඒවට ටික ඔයා නෝට්පැඩ් එකකට සේව් කරගන්න. ඊට පස්සේ ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් හරි බොට් කෙනෙක්ට හරි දාන්න පුළුවන්. right. ඊට පස්සේ මෙහෙම දෙනවා. දීලා මම next කරනවා. next කරලා save කරනවා. right. අපිට redeem එක add වුණා. ඔයාලට මේ පල්ලෙහාට ඇවිල්ලා බලන්න පුළුවන්. මෙතන මේ ඒ අපේ දාපු නමෙන් තියෙනවා. හරි. අපි මේක ටෙස්ට් කරලා බලන්න එපා. ඒකට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතනින් ඕගොල්ලෝ යන්න මේ උඩ තියෙන ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්වන්න තැන ක්ලික් කරලා මෙතනින් යන්න පුළුවන් ඔයාලට account settings කියන එකට. account settings ගියාට පස්සේ මෙතන tipping settings කියලා තියෙනවා. ඒකට යන්න. ගියාට පස්සේ මෙතන උඩ link එකක් තියෙනවා your tip page කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාගේ browser එකේ new tab එකක් open කරලා මේ link එක paste කරලා enter එකක් දෙන්න. ඊට පස්සේ ඔයාව මේ tipping page එකට එක්කන් යනවා. right. මෙතනින් ඔයා මේ cloudbot කියන එක දෙන්න. මෙතනින් ඔයාලට login එකක් පෙන්නයි. මෙතන ඔයාගේ points නැත්තම් ඔයාලට පුළුවන් ඔයාගේ stream එකේ chat එකක් දාන්න. hi හරි මොකක් හරි. ඊට පස්සේ ඔයාලට points ඔයා දාලා තියෙන විනාඩියකට එන ගාණක් වැටෙයි. එතකොට ඔයාලට පුළුවන් lowest points වලට ගිහිල්ලා වැඩි කරගන්න. right. මෙතන අපි අලුතෙන් add කරපු redeem එක තියෙනවා. මේකට මම එකපාරක් click කරලා
මෙතනින් රෙඩීම් කියන එක දෙනවා. දීලා අපි OBS එකට ගිහිල්ලා බලමු. right Go back. Tahu go back. Nikah badak badak yang nama manusia anu. right ඔගොල්ලෝ දකින්න ඇති මේකේ අපේ රෙඩීම් එක ප්ලේ වුණා. හැබැයි මෙතන අවුල් දෙකක් තිබ්බ නේද? එකක් තමයි අපි ඇඩ් කරපු රෙඩීම් එකේ ග්‍රීන් ස්ක්‍රීන් එකක් පෙන්නනවා. ඒ වගේම සවුන්ඩ් එකත් වීඩියෝ එක ඉවර වෙලා සෑහෙන වෙලා සවුන්ඩ් එකක් තියෙනවා. right මේකට සොලියුෂන් එක දෙන්න තමයි යන්නේ. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ඇඩ් කරපු රෙඩීම් එක ගන්න. ඒකට මම මෙතන රයිට් ක්ලික් කරලා නිව් සීන් එකක් ගන්නවා ටෙස්ටිං වලට. right ටෙස්ටිං වලට මම සීන් එකක් ගත්තා. අරගෙන මම ඒ වීඩියෝ එක මේකට ඇදලා දානවා. මේක මම ලූප් එකක් දාන්න නැත්නම් වීඩියෝ එක අතර වෙන හින්දා මේක දාලා මෙතනින් ඔයා රයිට් ක්ලික් කරලා යන්න ෆිල්ටර්ස් වලට. ෆිල්ටර්ස් වලට ගියාට පස්සේ මෙතන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අපිට ගන්න පුළුවන් ක්‍රෝමා කී කියන එක. ක්‍රෝමා කී එක ගන්න. ඕකේ කරාට පස්සේ මේක ඔටෝමයි ග්‍රීන් ස්ක්‍රීන් එක ඩිටෙක්ට් කරගෙන ග්‍රීන් ස්ක්‍රීන් එක අයින් කරනවා. right ඊට පස්සේ ඔයා මේ ක්‍රෝමා කී එකට රයිට් ක්ලික් කරලා මේක කොපි කරගන්න. නැත්නම් ඔයාලට control C ගහලා කොපි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා ඔයාගේ යන්න ලයිව් එකට. මම මේක පල්ලෙහාටම දාගන්න. ලයිව් එකට යන්න. ලයිව් එකට ගිහිල්ලා මට කියන්න බැරි වුණා නේ ඔයා අලුතෙන් මේ වීඩියෝ බලන කෙනෙක් නම් කොහොමද මේ රෙඩීම්ස් කියන එක ඇඩ් කරගන්න කියලා. right ඒක ඇඩ් කරන්න කොහොමද කියලා මම මේ දෙක කළේ වුණාට පස්සේ ඔයාලට පෙන්නන්න. දැන් අපි කොපි කරගත්තා ක්‍රෝමා කී කියන එක. right ඔයා මේ සෝස් එකට ඇවිල්ලා රෙඩීම්ස් කියන රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරලා මේකෙත් යන්න ෆිල්ටර්ස් වලට. ෆිල්ටර්ස් වලට ගිහිල්ලා මෙතන රයිට් ක්ලික් කරලා අර අපි ඇඩ් කරපු ක්‍රෝමා කී එක මේකේ පේස්ට් කරගන්න. පේස්ට් කරගත්තට පස්සේ මේ settings ඔක්කොම ටික මේකට වැටෙනවා. ඊට පස්සේ ඔයාලට මේක ක්ලෝස් කරන්න පුළුවන්. දැන් අපි අර රෙඩීම් එක ආයෙමත් ප්ලේ කරලා බලමු කලින් වගේද පේන්නේ කියලා. මේක මම right දැන් ඔයගොල්ලන්ට පේනවා කොහොමද මේ රෙඩීම් එක පේන්නේ කියලා. ග්‍රීන් ස්ක්‍රීන් එක අයින් වෙලා ලස්සනට පේනවා. Go back. Tahu go back. Nikah badak badak yang nama manusia anu. අර ස්මූත් එකට ප්ලේ වෙනවා. හැබැයි අර සවුන්ඩ් එක ගොඩක් සවුන්ඩ් එක රෙඩීම් එක ඉවර වෙලත් ප්ලේ වෙන ඒ ඉෂුව එක තමයි තියෙන්නේ. ඉතින් අර මගෙන් අහලා තිබ්බනේ ලූප් එක නැතුව කොහොමද රෙඩීම් ඇඩ් කරන්න කියලා. ඔයා GIF කන්වර්ට් කරලා දැම්මොත් ඒක ලූප් වෙවි තමයි යන්නේ. මේ වගේ වීඩියෝ ෆෝමැට් එකක් දැම්මොත් එකපාරක් ප්ලේ වෙලා මේක නතර වෙනවා. හැබැයි ඔඩියෝ එක ගොඩක් දුරට ප්ලේ වෙනවා. මේක දිග වීඩියෝ එකක් නම් ඔයා දාලා තියෙන ඩියුරේෂන් එකේ වීඩියෝ එක නතර වුණාට ඔඩියෝ එක නතර වෙන්නේ නැහැ. ඒකට තමයි අපි ප්‍රීමියර් හරි CapCut හරි පාවිච්චි කරලා අපිට අවශ්‍ය ගානට මේක කට් කරගන්න ඕනේ. right ඒක මම කියන්නම්. right මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක ඇලර්ට් එකක් අපේ OBS එකට ඇඩ් කරන්න කියලා. ඔයාලට කලින් වීඩියෝ එක බලන්නත් පුළුවන්. නැත්නම් මෙතන ඔයාලට alert box එකට ආවට පස්සේ මෙතන cloud redemption කියලා එකක් තියෙනවා. මෙතනින් ඔයාලට මේ URL එකක් පෙන්නනවා. මේ URL එක copy කරලා මේක ගිහිල්ලා මෙතනින් plus icon එක click කරලා browser source එකක් අරගෙන මම මේක redeems new කියලා දාන්නම්කෝ. new කියලා දාලා මෙතනට ඔයාගේ link එක ඒ copy කරගත්ත link එක paste කරලා මෙතන 1920යි 1080 දෙන්න. 1080 දීලා ඔයාට control audio via OBS කියන එක දීලා ඕකේ කරලා මේක ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේක ආවට පස්සේ ඔයා මෙතනින් ගිහිල්ලා මේ redeems new කියන එක රයිට් ක්ලික් කරලා advanced audio properties ගිහිල්ලා මෙතනින් මේකේ monitor and output කියන එක දෙන්නේ. එතකොට ඔයාටත් ඇහෙනවා stream එකේ ඉන්න අයටත් ඇහෙනවා. නැත්තම් මේක monitor off කරලා තිබ්බම ඔයාට ඇහෙන්නේ stream එකේ ඉන්න අයට විතරයි ඇහෙන්නේ. මේක දැම්මම ඔයාට කවුරු හරි redeem එකක් පාවිච්චි කරොත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම ක්ලෝස් කරනවා. මම මේක ඩිලීට් කරනවා. මට මේක දැන් වැඩක් නැති. මේක වැඩක් නැති හින්දා මම ඩිලීට් කරනවා. right ඊට පස්සේ අපි බලමු කොහොමද අර සවුන්ඩ් එක ගොඩක් වෙලා ප්ලේ වෙන එක නතර කරගන්නේ කියලා. right ඒකට ඔයගොල්ලෝ alert box එකට යන්න. alert box එකට ගිහිල්ලා cloudbot redemption කියන එකට යන්න. මෙතනදී ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කියන්න තියෙනවා. මෙතනදී ඔයගොල්ලන්ගේ cloudbot redemption settings වල මේක disable වෙලා නම් තියෙන මෙතන enable කරගන්න. ඔයගොල්ලන් enable වෙලා ඇත්තේ මෙතන message template එක ඔයගොල්ලන්ට තියෙනවා user redeemed product කියලා. එතකොට මේකේ සාමාන්‍යයෙන් දැන් මම කලින් අයින් කරලා play කරලා පෙන්නුවේ මගේ අයින් කරලා තිබ්බේ. ඉතින් ඔයගොල්ලන්ගේ සාමාන්‍ය default එන්නේ මෙතන text එකක් එනවා. text එකක් ආවම මම දැන් text එකක් දැම්මා. text එකක් දාලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේක එන්නේ කියලා. මම මෙතනින් save කරා. save කළා මම මෙතනින් මේක දෙන්නම්. right
මෙතන ඔගොල්ලන්ට පේනවා ඔගොල්ලන්ගේ ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ වෙනවා. දැන් මේක අපි බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරේ ලස්සන වෙන්න කියලා. එතන ටෙක්ස්ට් එකක් තිබ්බොත් ස්ට්‍රීම් එක අවුල් යනවනේ. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙතන මැසේජ් ටෙම්ප්ලේට් කියන එකේ ටෙක්ස්ට් එක මගන්න. ඉතින් ඔයා බොඩි වෙන්න එපා. ඔයාගේ ස්ට්‍රීම් එක රෙඩීම් කරපු එකනව පෙන්වන්නේ නැහැ කියලා. ඒක ඔයාගේ chat එකේ පෙන්වනවා. බොට් පෙන්වනවා මේ කවුද රෙඩීම් එක පාවිච්චි කරේ කියලා chat එකේ පෙන්වනවා. ඒකින්ද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මම මේක රිමූව් කරලා දානවා. ඒ වගේම ඇල ඩියුරේෂන් එක. ඇල ඩියුරේෂන් එක මම තප්පර 10ක් වගේ තමයි දෙන්නේ. එතකොට ඔයා තප්පර 10ට ඔක්කොම රෙඩීම්ස් ටික හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඇඩ් කරන රෙඩීම් එක සමහරව දිගයි සමහරව කොටයි එහෙමනේ. එතකොට ඔයා ප්‍රීමියර් හරි CapCut හරි දාලා ඔයාගේ ඔක්කොම රෙඩීම්ස් ටික එක ගානකට හදාගන්න. ඒ කියන්නේ අපිට වීඩියෝ එක විතරක් මෙතනින් මේ ඇලට් ඩියුරේෂන් එක දීලා නවත්තන්න පුළුවන්. හැබැයි ඔඩියෝ එක විනාඩියක් විතර තිබ්බොත් විනාඩියම ප්ලේ වෙනවා. විනාඩියම ප්ලේ වෙලා තමයි නතර වෙන්නේ. එතකොට ඔයාගේ ඇලර්ට් එක පෙන්වන්නේ නැති වුණත් ඔඩියෝ එක ප්ලේ වෙනවා. දැන් ඉස්සෙල්ලා අපි ටෙස්ට් කරපු එකේ ඔයගොල්ලෝ දැක්කනේ ඒ තිබ්බ ඉෂුව එක. ඉතින් එතකොට මම ප්‍රීමියර් එක ඔන් කරගෙන මට අවශ්‍ය ගානට දැන් මම මෙතනින් ඔයගොල්ලන්ට මේකේ ඔයගොල්ලන්ට අවශ්‍ය රෙඩීම් එකේ අවශ්‍ය කැලේ විතරක් ගන්න පුළුවන්. රයිට් මම මේ හරියින් විතර කට් කරගන්නවා. කට් කරගෙන මෙතන අපි තප්පර 10ක් දෙමු. මේ ගානට තමයි එන්නේ. රයිට් අපිට මේ ගානෙන් තියාගත්තද රයිට් මෙතනදී අපිට මේක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මේකෙදි මම ඔඩියෝ එකයි වීඩියෝ එකයි දෙකම ගන්නවා. මෙතනදී මම ඔඩියෝ එක දෙන්නම්. හැබැයි වීඩියෝ එක ඔයාට ඩියුරේෂන් එක නවත්ත ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මැදින් කට් කරොත් එහෙම අර මුලින් ඉඳන් දැම්මොත් එතකොට ඔඩියෝ එකයි වීඩියෝ එකයි සින්ක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයා මතක තියාගන්න. එතකොට ඔයාට වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම එක්ස්පෝර්ට් කරන්න වෙනවා. ඉතින් මාත් මේක මැද හරියකින් ගත්ත හින්දා මටත් ආපහු ඔඩියෝ එකයි වීඩියෝ එකයි දෙකම එක්ස්පෝර්ට් කරගන්න වෙනවා. ඉතින් මම මේක මියුට් කරනවා. ඔඩියෝ එක මියුට් කරලා මම මේක එක්ස්පෝර්ට් කරගන්නවා. ඔඩියෝ එකයි වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගත්තා. ඊට පස්සේ අපි අපේ රෙඩීම් එක වෙනස් කරගන්න ඕනේ. ඒකට අපි ඩෑෂ්බෝඩ් එකට යන්න ආයි. ඩෑෂ්බෝඩ් එකට ඇවිල්ලා මම ක්ලවුඩ් බොට් යනවා. ක්ලවුඩ් බොට් එකේ ගිහිල්ලා ආපහු ස්ටෝ එකට යනවා. ස්ටෝ එකේ අපේ රෙඩීම් එක මෙතනින් ඔයාට මේ පැන්සලක් වගේ අයිකන් එකෙන් ඔයාට එඩිට් කරන්න පුළුවන්. මම එඩිට් කියලා මෙතනින් නෙක්ස්ට් යනවා. මෙතනින් ඔඩියෝ ෆයිල් එකයි වීඩියෝ ෆයිල් එකයි අලුතෙන් සිලෙක්ට් කරලා දෙනවා. මේක පරණ එක මම ඩිලීට් කරගන්න. මට ඒක රීනේම් කරන්න අමතක වුණා. මෙතනින් පරණ එක ඔයාට ඩිලීට් කරන්න පුළුවන්. මේක සිලෙක්ට් වෙලා හින්දා ඩිලීට් කරන්න බැරි. මේක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට මේක ඩිලීට් කරලා දාන්න පුළුවන් පරණ එක. රයිට්. මම මේක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම සවුන්ඩ් ෆයිල් එකත් මෙතනින් සිලෙක්ට් කරලා දෙනවා. මෙතනින් ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන්. රයිට් සිලෙක්ට් කරලා නෙක්ස්ට් දීලා සේව් එකක් දෙනවා. ඊට පස්සේ අපේ වැඩේ හරි. දැන් ඔයගොල්ලන්ට ආයෙත් ටිකින් පේජ් එකට ගිහිල්ලා රිෆ්‍රෙෂ් එකක් දෙන්න පුළුවන්. රිෆ්‍රෙෂ් කළා ඔයාගේ රෙඩීම් එක ආයෙත් ටෙස්ට් කරලා බලන්න කලින් ආව ප්‍රශ්න එනවද කියලා. Go back. Terus go back. නිකන් වැඩක් බලා යන මිනිස්සුයන්. දැන් almost done. ඔයාට මේ විදිහට ඔයාගේ රෙඩීම් එක ඇඩ් කරගන්න පුළුවන්. ඇලර්ට් settings වලින් ඔය එතන එන issues ඔක්කොම හදාගන්න පුළුවන්. ඩියුරේෂන් එක දෙන්න ඔයාට අවශ්‍ය ගානට දීලා ඒ ගානට ඊට අඩු වුණාට කමන්නේ රෙඩීම්ස් ඊට වැඩි කරන්න එපා. ඔයා ඩියුරේෂන් එක දෙන්න. ඒ කියන්නේ හිතන්නකෝ තප්පර 10ක් වගේ ඔයා ඩියුරේෂන් එක දෙනවයි කියලා. එතකොට ඊට වඩා තියෙන දැන් තප්පර 10ට වැඩිය දිග රෙඩීම් සැට් කරන්න එපා ඔඩියෝ එකත් එක්ක. එතකොට අර වගේ ඔඩියෝ එක ප්ලේ වෙන්න පුළුවන් ගොඩක් වෙලා. ඔයා කට් කරලා දානවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයා 10 දානවා නම් seconds 10 seconds දානවා නම් 10 seconds වලට අඩු රෙඩීම්ස් හරි 10 seconds වල රෙඩීම්ස් හරි ඇඩ් කරන්න. එතකොට ඔයාට මේ විදිහට ලස්සනට ස්මූත් එකට ඔයාගේ ඇලර්ට් ඔයාගේ රෙඩීම්ස් බෑග්ග්‍රවුන්ඩ් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ආයෙත් එකක් චෙක් කරලා බලමු. මම මෙතන කලින් දාපු එකක් චෙක් කරලා බලන්න. මෙතන මම time to stop කියන එකක් දාලා තිනවා. ඒක අපි චෙක් කරලා බලමු. It's time to stop. It's time to stop, okay? No more. Where the fuck are your parents? Right.
එතනර පොඩි ගලිච්චයක් වගේ යනවා ග්‍රීන් ස්ක්‍රීන් එකක් කෙන හින්දා ඒකට මට තාම සොලූෂන් එක කම්බුන්න ඒක එන්නතු කොහොම ස්මූත් එකට මහදාගන්න කියලා ඉති ඒකට සොලූෂන් එක කම්බුණොත් මට මම අනිවාරෙන් ඒකත් ඔගොල්ලන්ට අරන්ගෙනවා ඒකද ඔගොල්ලන්ට කරන්න පුළුවන් තවදයක් තමයි මෙතන ඔගොලන්ගේ ඇලට් සෙටිංස් වලට එන්න ඇලක්ටවලට ගිල්ල ඔගොලන් රෙඩීම් සෙටිංස් වලට රෙඩීම් සෙටිංස් වල මෙතනින් ඔගොලන්ට ඇලට් ඇනිමේෂන් එක ෆේඩින් ෆේට අව් දෙන්න පුළුවන් එතකොට එක ලස්සන්ට ෆේඩින් එකක් ඇවිල්ලා ෆේඩ් අව් වෙලා යනවා එතකොට තර ප්‍රශ්නයට ගොඩක් දුරට හම්බෙනවා හැබැයි ඒකාර එකන අපි දාන ක්‍රෝම කිය එක පාට කළුපාට බැක්ග්‍රවන්් එකක් එද්දි පොඩ්ඩක් අවුල්ලන ඉති ඒකට සොලූෂන් එක හම්බුණත් අනිවාරයෙන් ඔගලන්ට වීඩියෝගේ නමතක් කරන්න මේ දිත් තමයි අපිට ඇත් කරන්න තින්න ඉති ඔගලන්ගේ රෙඩීම්ස් තව තියෙනවන ඔගලන්ට හොයාගෙන මේ විදිහට ඇත් කරගන්න පුළුවන් මංහිතනවා තේරෙන්න ඇති කියලා මොක් හරි ඉශුව එකක් තියෙනවනම් අපේ ඩිස්කොට් කමෙන්ට් එක ජොයින් එන්න ඒවගේ මගේ ෆේස්බුක් පේජ් එක තියෙනවා ඉති ඒකත් ඔගල විසිට් කල්ල බලන්න අමතක් කරන්න එපා ඒවගේ මනිවාරෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද මේ වීඩියෝ එකත් ඔගොලො කලින් මේද දැනගෙන කියද දැනගෙන කියන එකන එකක්ෙන පාවිච්චි කරන විදිිය මේක සෙටිනිස් ටික වෙනස් වෙන්න පුළුවන් ඉතින් එහෙම ඔයාගේ දැනුවත් අපිත් එක බෙදාගන්න කමෙන්ට් එකක් දාන්න අමතක් කරන්න එපා ඒවගේම කොහොමද වීඩියෝ කියලා අනිවාරෙන් කමෙන්ට් එකක් දාන්න ඉතින් අදට ගිහිල්ලෙන්න පරිස්සමින් ඉන්න See you buddies. Bye.